ආයිබෝවන් අදත් ඔබ ආදරයෙන් පිළිගන්නවා සංහිඳ නාලිකාව වෙතට. ඔබ දන්නවා අපේ නාලිකාව තුළින් ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව, හෙළ වෙදකම, ඒ වගේම සාම්ප්‍රදායික සිරිත් විරිත් හා හෙළ දැනුම් පද්ධතියට අයිති බොහෝ කරුණු පිළිබඳව විද්‍යාත්මක පසුබිම සාකච්ඡා කරන වගේ. ඉතින් අදත් අපි උත්සාහ කරනවා ඒ කියන විශේෂ ක්ෂේත්‍රයටම අයිති සිංහල අලුත් අවුරුද්ද පිළිබඳවත් මේ සිංහල අලුත් අවුරුද්දේදී හැමදිනම කතා වෙන සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීම පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඔබට තේරෙන විදිහට සරලව ඔබට මේ වීඩියෝ එක තුළින් අරගෙන එන්න අපි උත්සාහයක් දරනවා. ඉතින් අදත් අපි ඒ සඳහා සම්බන්ධ කරගමු ජ්‍යොතිර්වේදී, ශාස්ත්‍රවේදී, නීතිඥ අමිත බණ්ඩාර රත්නායක මහතාව. එතුමාගෙන් අහලා දැනගමු අලුත් අවුරුද්ද පිළිබඳවත්, ඒ වගේම සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ මේ විද්‍යාත්මක පසුබිම් පිළිබඳවත් මොන විදිහටද කතා කරන්නේ කියලා. ආයිබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධයෙන්. සිංහල අලුත් අවුරුද්ද ලබන්නේ කොහොමද? සහ සිංහල අලුත් අවුරුද්ද ලබද්දී කියන කාරණයක් තියෙනවා සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වෙනවා කියලා. මේක හැමෝම පොදුවේ කියන කාරණයක්. ඇත්තටම එහෙම දෙයක් වෙනවද? වෙනවනම් වෙන්නේ කොහොමද? මේ කියන කාරණා ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ සිංහල අලුත් අවුරුද්දේදී මේ සූර්යයා මීනෙන් මේෂයට සංක්‍රමණය වෙනවා කියලා කියනවා. මේ දේ වෙන විදිහ මම සරලව පැහැදිලි කිරීමක් මෙතනදී කරන්නම්. මෙතනදී වෙන දේ තමයි අපි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එක්කම අපේ මන්දාකිනිය වටා ගමන් කරමින් පවතිනවා. අපේ ශීරපතේ වටා ගමන් කරනවා. ඒතර සූර්යයත් මේ ශීරපතේ වටා ගමන් කරමින් පවතින්නේ. හැබැයි අපිට සාපේක්ෂව අපිට සූර්යයා එකම තැනක ඉන්නවා වගේ පේන හින්දා අපි සූර්යයා එකම තැනක ඉන්නවා. අපි තමයි සූර්යයා වටා මේ පරිභ්‍රමණය වෙමින් පවතින්නේ කියලා කියනවා. අපි ඒ විදිහට මේක පැහැදිලි කරගත්තොත් අපි සූර්යයා ගහකට උපමා කරගත්තොත්, සූර්යයා කියන්නේ ගහක් නම් අපේ පෘථුවිය මේ ගහ වටා ගමන් කරමින් පවතින බයිසිකලයකට උපමා කරගත්තොත් මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මොකද්ද මේ සූර්යයා මීනෙන් මේෂයට සංක්‍රමණය වෙනවා කියන දේ කියන කාරණේ. මේක වෙන්නේ මෙහෙමයි. සූර්යයා වටා පෘථිවිය ගමන් කරමින් පවතින්නේ ඉලිප්සාකාර ගමන්පතයක. මේක හරියටම රවුමක් නෙමෙයි, යම් වෘත්තාකාර යම් දිගටි හැඩයක් සහිත ගමනක්. එතකොට මේ ශීරපතේ මේ අපේ කක්ෂපතේ වටා මේ පෘථිවිය ගමන් කරමින් තියෙද්දි අපි මේකට උපමා කරගත්තොත් ගහක් වටා ගමන් කරමින් පවතින බයිසිකලයකට අපි මේ ගහ වටා ආරම්භ කරන්න මේ බයිසිකලය යම් එක් ස්ථානයක සිට පටන් ගත්තොත් එතන ඉඳලා අපි බයිසිකලයේ ඉඳලා අර ගහ දිහා බැලුවොත් ඒ ගහ පේනවා වගේම ගහට පිටුපසින් අපිට පසුබිමකුත් පේනවා. එතකොට අපි හිතමුකෝ අපේ බයිසිකලයක ඉඳලා මේ ගහ දිහා බලනවා. මේ ගහ පේනවා වගේම ගහට පිටිපස්සෙන් අපේ නිවස පේන්න පුළුවන්. අපි හිතමු අපේ නිවස පේනවා. ඊට පස්සේ අපි මේ ගහ වටා ගමන් කරමින් මේ බයිසිකලේ යන අතරේ තව ටිකක් එහාට ගිහිල්ලා ආයෙත් මේ ගහ දිහා අපි බලනවා. එතකොට ගහට පිටිපස්සෙන් පේන පසුබිම අපේ ගෙදර නැහැ. තියෙන්නේ ළිඳ වෙන්න පුළුවන්. අපි හිතමු ළිඳ තියෙනවා. මොකද අපි බලන කෝණෙත් එක්ක මේ ගහට පිටුපසින් තියෙන පසුබිම වෙනස් වෙනවා. අපි තව ටිකක් මේ බයිසිකලේ ඉදිරියට ගිහිල්ලා මේ රවුමට කැරකෙමින් මේ ගහ දිහා බලනවා. එතකොට තියෙන්නේ අපේ ගේ නෙමෙයි, ළිඳත් නෙමෙයි, එහා පැත්තේ ගෙදර වෙන්න පුළුවන්, එහා ගෙදර. තවත් ටිකක් මේ බයිසිකලේ අපි මේ රවුම කැරකෙන අතරේ ගහ දිහා බලද්දී දැන් තවත් පසුබිම වෙනස් වෙලා පසුබිමේ තියෙන්නේ වෙල්යායක් වෙන්න පුළුවන්. තවත් මේ කැරකෙද්දි වැව වෙන්න පුළුවන්. තවත් මේ රවුම කැරකෙද්දි මේ හරිය ඉඳලා බලවොත් මේ ගහට පිටුපසින් පවතින පන්සල වෙන්න පුළුවන්. එතකොට හැම වෙලේම අපි මේ රවුමට කැරකෙන අතරේ මේ ගහ දිහා බලද්දී
ගහට පිටුපසින් පවතින පසුබිම වෙනස් වෙනවා. එතකොට මෙහෙම සම්පූර්ණ රවුමක් ගත කරමින් ගිහිල්ලා ආයෙත් අපි අර ගමන ආරම්භ කරන්න පටන් ගත්ත මුල් ස්ථානයට ඇවිල්ලා මේ ගහ දිහා බැලුවොත් ගහට පිටුපස්සෙන් තියෙන්නේ අපි ආරම්භයේ පැවතුණු මේ ගහට පිටුපස්සෙන් පැවතුණු අපේ ගෙදරමයි. එතකොට සම්පූර්ණ වටයක් ගමන් කරද්දී සැරෙන් සැරේ මේ ගහට පිටුපසින් පැවතුණු පසුබිම වෙනස් වුණා. එතකොට මේ රවුමම කැරකිලා ආයේ හිටිය තැනට ඇවිල්ලා ගහ දිහා බලද්දී මුල් අවස්ථාවේ තිබුණු අපේ ගෙදරම නැවත අපිට ගහට පිටුපසින් පේන්න තියෙනවා. මෙන්න මේ දේම තමයි සිංහල අලුත් අවුරුද්දේදී සිද්ධ වෙන්නේ. අපේ සූර්යයා අපේ සෞරග්‍රහ මණ්ඩලයත් එක්කම අපේ මේ ශීරපතේ වටා ගමන් කරමින් පවතිනවා. අපි මේ ඔක්කොම එක පද්ධතියක් විදිහටම ගමන් කරන හින්දා අපිට තේරෙන්නේ සූර්යයා ගමන් කරන්නේ නැහැ වගේ. හරි. අපි සූර්යයා දැනට නිශ්චලව තියනවා කියලා හිතමුකෝ. අපි පෘථුවිය මේ සූර්යයා වටා ගමන් කරමින් පවතිනවානේ. එතකොට සූර්යයාගේ පසුබිමේ තියෙන මේ අවකාශය අංශක 360ක් විදිහට ගත්තොත් ගණිතමය විදිහට මේ 360 අපි සමාන කොටස් 12කට බෙදා ගන්නවා. එතකොට මේ එක කොටසක තියෙනවා 360 12න් බෙදුවොත් එක කොටසක අංශක 30ක් තියෙනවා. අපි මේ අංශක 30 කොටසකට කියනවා රාශියක් කියලා. මේවා නම් කරන්නේ තරු පන්තිවල නමින්. යම් රාශියක්. අපි හිතමු මේෂ රාශිය කියලා. හරි. එතකොට මේෂ රාශිය තියෙනවා. ඊළඟට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියලා මේ සූර්යයා වටා පවතින අවකාශය කොටස් 12කට බෙදලා තියෙනවා. අපි මේවට කියනවා රාශි 12ක්. එතකොට අපේ පෘථිවිය මෙතන තියෙද්දි සූර්යයා මෙහෙම ඉද්දි අපිට මෙතන ඉඳලා සූර්යයා දිහා බලද්දි මේ සූර්යයා පේනවා වගේම සූර්යාගේ පසුබිමින් පවතින දේත් පේනවා. හරියට අපේ අර ගහ දකලා ගහට පිටුපසින් පවතින අපේ නිවස දකිනවා වගේ අපි මෙතන ඉඳලා පෘථිවිය ඉඳලා බලද්දි සූර්යයා පේනවා වගේම සූර්යාට පසුබිමින් පවතින යම් රාශියක් තියෙනවා. අපි හිතමු ඒක මේෂ රාශිය. අපි තව ටිකක් අපේ පෘථිවිය මේ පැත්තට ගමන් කරමින් මේ චක්‍රානුකූල ඉලිප්සාකාර කක්ෂපතේ වටේ ගමන් කරමින් යන අතරේ අපි සූර්යයා දිහා බලනවා. බලද්දි එතකොට තියෙන්නේ මේෂ නෙමෙයි වෘෂභ. තව ටිකක් මේ කෝණය වෙනස් වෙලා. තවත් මේ ගමනේ එහාට යද්දි අපි බැලුවොත් අපි පෘථිවිය ඉඳලා සූර්යයා දිහා බැලුවොත් සූර්යයාගේ පසුබිමෙන් පවතින තරුපන්තිය වෙනස් වෙලා, රාශිය වෙනස් වෙලා. එතකොට තියෙන්නේ මිථුන. මේ විදිහට අපි පෘථිවියේ ඉඳලා බලද්දි සූර්යයාට පසුබිමෙන් පවතින අර රාශිය වෙනස් වීම තමයි අපි මේ සූර්යයා මේ රාශියේ සිට මේ රාශිය දක්වා සංක්‍රමණය වීම කියලා කියන්නේ. එතකොට මේක මේ චක්‍රානුකූල ගමන ගිහිල්ලා අපි අර මුල් අවස්ථාවටම ඇවිල්ලා බැලුවොත් සූර්යයා අර අවසානම රාශිය විදිහට අපි මෙතන සලකන්නේ මීන, ආරම්භක රාශිය විදිහට සලකන්නේ මේෂ. සූර්යයා මීනේ සිට මේෂයට ගමන් කරලා සම්පූර්ණ වටයක් ගමන් කිරීම තමයි මෙතන අලුත් අවුරුද්දක් කියලා අපි මේ කතා කරන කාරණේ තියෙන්නේ. එතනදී ඇත්තටම වෙන්නේ සූර්යයා මීනෙන් මේෂයට යෑම නොවේ. පෘථිවිය ගමන් කරනවා. පෘථිවිය ගමන් කරද්දී සූර්යයාට පිටුපසින් පවතින පසුබිම වෙනස් වුණා. පසුබිම මීන රාශියේ ඉඳලා මේෂ රාශියට වෙනස් වුණා. ඒක හරියට අපි අර මුලින් කතා කරපු අර සයිකලේ ඉඳලා බයිසිකලේ ඉඳලා ගහ දිහා බලද්දී ගහට පිටුපසෙන් අපේ නිවස තිබුණා. ආයේ විවිධ පසුබිම්වල වලට ගිහිල්ලා ආයෙත් මුල් අවස්ථාවේම ගහට පිටුපසින් අපේ නිවස දර්ශනය වීම වගේ කාරණයක් තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට අපේ පෘථිවියේ සිට අපේ සූර්යයා දිහා බලද්දී සූර්යයාට පසුබිමේ පවතින රාශිය මීන රාශියෙන් මේෂ රාශියට වෙනස් වීම තමයි අපි මේ සිංහල අලුත් අවුරුද්ද කියලා සමරන්නේ. මේක හරියම විද්‍යාත්මක කාරණයක්. මොකද මේක හරියටම විනාඩියට මිනිත්තුවට ගණනය කරලා මේ කාලය හදනවා. අපි ගත්තොත් සූර්යයා මීනෙන් මේෂයට යන්නේ දවල් 12:05 කියලා කියනවා. 9:42 කියලා කියනවා. හවස 4:58 කියලා කියනවා. මේක හරියටම ගණනය කරලා මේ தත්ත්වය කියනවා. එතකොට මේකේ ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මේක හරි සංකීර්ණ කාරණයක්. එතකොට
මේක හරියටම ගණනය කරලා මේ විදිහට අලුත් අවුරුද්දක් ආරම්භය වීම කියන දේ අපිට අපි උත්සවාකාරයෙන් සමරනවා. මේ උත්සවාකාරයෙන් සැමරීම තුළ මේකත් එක්ක බද්ධ වුණු ලොකු කාරණා ගොඩක් තියෙනවා. අපි නිකම්ම මේ සූර්යයා මීනෙන් මේෂයට යෑම කියලා කියන්නේ මේක ඇත්තටම මෙතන තියෙන දෘෂ්ටි මායාවක්. සූර්යයාට පසුබිමෙන් පවතින රාශිය වෙනස් වෙනවා. ඒතකොට සූර්යයා මේ රාශියේ සිට මේ රාශියට මාරු වෙනවා නෙමෙයි. සූර්යයාගේ පසුබිමෙන් පවතින රාශිය අපිට පේන විදිහට වෙනස් වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන කාරණේ අපි හරිම ලස්සනට උත්සවාකාරයෙන් සමරනවා. මේ උත්සවාකාරයෙන් සමරද්දී කෙනෙක් කියන්න පුළුවන් අපිට ඕක සමරන්න අවශ්‍ය නැහැ. අපි ඕකට කැමති නැහැ. අපිට අවුරුදු නැහැ. ඔය වගේ දේවල් කියන්න පුළුවන්. එතකොට ඔය අවුරුද්දට ඔය ඕක සමරලා මෙච්චර කල් හරි ගියාද වගේ කාරණා කතා කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන ගැඹුර, මේකේ තියෙන සංස්කෘතික වටිනාකම මුලින් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි මේ කියන කාරණේ මේ සූර්යයා මීනෙන් මේෂයට ගමන් කරනවා කියන මේ කාරණේ ඇතුලේ කිසිම ජාතියක්, කිසිම ආගමක් ඒ අයට පොදුවේ ඒ අයටම අනන්‍ය වුණු දෙයක් මෙතන කතා කරන්නේ නැහැ. මේ කාරණේ පොදුවේ හැමෝටම අදාළ කාරණයක්. හැබැයි මේක සමහර පිරිස, සමහර ආගමික කණ්ඩායම් වෙන්න පුළුවන්, සමහර ජාතීන් වෙන්න පුළුවන්, සමහර ජන වර්ග ඒ අය සමහරට මේකට එකතු වෙන්න මැලි වෙන්න පුළුවන්. හැබැයි මේ කියන කාරණේ විද්‍යාත්මක නම් මේ කාරණේට අපිට හැමෝටම පොදුවේ රටක් විදිහට, සමාජයක් විදිහට එකතු වෙන්න පුළුවන්. මේ එකතු වෙලා මේ කරන ක්‍රියාවලියට හැමෝම පොදුවේ සම්බන්ධ වුණොත් මේක හරි ලස්සනට අපිට සමරන්න පුළුවන්. සහ මේකත් එක්ක තව එකතු වෙච්ච තව ගොඩක් කාරණා තියෙනවා. අපි අවුරුදු ක්‍රීඩා කියලා ක්‍රීඩා කොටසක් නිර්මාණය වෙලා තියෙනවා. අවුරුදු ගීත හැදිලා තියෙනවා. අවුරුදු නැටුම් හැදිලා තියෙනවා. ඒ වගේම අවුරුදු චාරිත්‍ර හැදිලා තියෙනවා. අවුරුදු කැවිලි පෙවිලි හැදිලා තියෙනවා. අවුරුද්දට අපි කරන සංස්කෘතිකාංග තියෙනවා. අපි අවුරුද්දකට සැරයක් අපිට අලුත් වෙන්න, අපිට නැවුම් වෙන්න, අලුතෙන් වැඩ ආරම්භ කරන්න, අලුත් ගැම්මක් ගන්න මේ අලුත් අවුරුද්ද අපිට යොදා ගන්න පුළුවන් රටක් විදිහට. ඒ වගේම මේකේ තියෙන ලස්සන අපිට ලෝකෙට අරන් යන්න පුළුවන්. අපේ අවුරුදු කැවිලි පෙවිලි තියෙනවා. අපේ අවුරුදු ක්‍රීඩා තියෙනවා. මේ දේවල් අපිට ලෝකෙට අරන් ගිහලා අපේ අනන්‍යතාවය ලෝකෙට පෙන්වන්න මේ දේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දකට මේ වගේ දවසක් අපි සමරද්දී අපේ වැඩිහිටියන්ට ගරු කරන්න, අපේ දෙමාපියන්ට තෑගි භෝග ටිකක් දෙන්න, අපි ගෙදර කෑම වේලක් ලෑස්ති කරලා අපේ දෙමාපියන්ව ගෙදරට එක්කගෙන ඇවිල්ලා මේ කෑම බීම වලින් සංග්‍රහ කරන්න, වඳින්න, මේ හැම දෙයකටම මේ අලුත් අවුරුද්ද අපිට යොදා ගන්න පුළුවන්. ඒකෙන්ද යම් කෙනෙක් මේක අපි සමරන්න කැමති නැහැ වගේ අදිමදි කිරීමකින් ඉන්නවා නම් එහෙම වෙන්න එපා. අපි රටක් විදිහට, ජාතියක් විදිහට මේක අපේ සංස්කෘතිකාංගයක් විදිහට සමරලා හරි විනෝදෙන් මේ කාරණයට සම්බන්ධ වෙන්න යොදා ගන්න පුළුවන් කාරණයක්. එතකොට මේක ඇතුලේ තියෙන කාරණය ඇතුලේ යම් විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේක හරියටම ගණනය කරලා අන්තිම විනාඩියට ගණනය කරලා ගන්න හරි ලස්සන ගණිතමය පැත්තක් මේකේ තියෙනවා. එතකොට ඒකත් අපිට අවුරුද්දේ වටින අංගයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ මේකත් එක්ක බැඳුණු ඒ අවුරුදු ක්‍රීඩා හැමෝම එකමුතු වෙන කාරණේ, හැමෝම සතුටු වෙන කාරණේ, නෑගම් වෙන කාරණේ, අපේ නෑදෑයෝ කාලයකට පස්සේ දකින්න කාරණේ, අපි වැඩිහිටියන්ට ගරු කරන කාරණේ, මේ හැමදේම එකට බද්ධ වෙලා අපිට මේ කාරණේ රටක් විදිහට, ජාතියක් විදිහට, සංස්කෘතියක් විදිහට මේක සමරන්න පුළුවන්. ඒකෙහිඳ මේ අවුරුදු නැකත් චාරිත්‍ර වලට ගරු කිරීම තුලින් අපේ සංස්කෘතිකාංගයක් ආරක්ෂා වෙනවා. ඒක අපේ බාල પરම්පරාවල් වලට ඉදිරියට හුරු කරන්න මේක ඊටාම වැදගත් දෙයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ සූර්යයා මීනෙන් මේෂයට යනවා කියන කාරණේ තමයි මම අර පැහැදිලි කළේ. මේක මේ කියන උපමා උපමේය වල යම් වෙනස් වීමක් තියෙන්න පුළුවන්. මොකද අපි පද්ධතියක් විදිහට අපේ සෞරග්‍රහ මණ්ඩලයේම මේ මන්දාකිණිය වටේ ගමන් කරමින් පවතින්නේ. එතකොට සූර්යයත් ගමන් කරමින් පවතින්නේ. එතකොට මේක පහසුව පැහැදිලි කිරීමේ පහසුව තකා තමයි සූර්යයා ගහක් විදිහට උපමා කරලා සූර්යයා වටා මේ පෘථිවිය ගමන් කරන වෘත්තාකාර ගමන ඊට පිටුපසින් පවතින පසුබිමත් එක්ක වෙනස් වීම තුළ පැහැදිලි කරලා දුන්නේ සූර්යයා මීනෙන් කොහොමද මේෂයට යන්නේ කියලා. ඒතකොට ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ සූර්යයා මීනෙන් මේෂයට යෑම නොවේ. අපි පෘථිවියේ සිට බලද්දී සූර්යයාට පිටුපසින් පවතින පසුබිමේ පවතින රාශිය වෙනස් වීම. ඒ දේ තමයි මෙතනදී සිද්ධ වෙන කාරණේ.
ඒකින්ද මෙන්න මේ කියන කාරණය තමයි පැහැදිලි කරගන්න ඕනුනේ. ඉතින් මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනාට සුබම සුබ වාසනාවන්ත සියලු බලාපොරොත්තු ඉටුවන නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝ ඔබ ගාවටම ගෙනා ගන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරන්න, හිතවතුන් අතර share කරන්න කියන ඉල්ලීමත් ඇතුව අදත් අපි ඔබෙන් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.